අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දිනෙකට තියෙන ප්‍රශ්නයක් ගැන. හරියට නිින්ද ගියේ නැත්නම් ඇත්තටම මොකද වෙන්නේ? හරි, එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. හරියට නිින්දක් නැති වුණොත් ඇත්තටම මොකද වෙන්නේ? මේකට සරලම උත්තරය තමයි එක ප්‍රධාන තැන් තුනකටම බලපානවා. අපේ මොළයට, අපේ මනෝභාවයට, ඒ වගේම අපේ මුළු ශරීරයටම. හරි, අපි දැන් මේ එකින් එක ගැන ටිකක් ගැඹුරින් බලමු. මොළෙන්ම බලමු මොළයට වෙන දේ ගැන. මොකද දන්නවද? වැඩිපුරම සහ ඉක්මනටම බලපෑම් දැනෙන්න පටන් ගන්න අපේ මොළයට තමයි. ඉතින් හරියටම මොකද වෙන්නේ? එකක් තමයි අවධානය තියාගන්න හරිම අමාරු වෙනවා. ඊළඟට පැහැදිලිව හිතන්න බැරි වෙනවා, මතකයත් එක්කත් ප්‍රශ්න එනවා. සරලව කිව්වොත් මොළේ වැඩ කරන වේගය අඩු වෙනවා වගේ දෙයක්. ඇත්තටම අපි නිදාගෙන ඉන්නකොට අපේ මොළයේ ඇතුලේ ග්ලයිම්ෆැටික් පද්ධතිය කියලා එකක් වැඩ කරනවා. ඒකෙන් තමයි දවස පුරා එකතු වුණු අනවශ්‍ය දේවල්, විෂ ද්‍රව්‍ය වගේවා අයින් කරන්නේ. හරියට පිරිසුදු කිරීමක් වගේ. ඉතින් නිින්ද නැති වුණාම මේ සුද්ධ කිරීමේ වැඩේ හරියට කරන්නේ නැහැ. මේකේ බලපෑම කොච්චරද කියලා හිතාගන්න මේ උදාහරණය හොඳයි. හොඳට නිදාගන්නේ නැති ශිෂ්‍යයන්ට පන්ති කාමරයේදී පාඩම් වලට හිත යොමු කරන්න අමාරුයි කියන එක. හැබැයි මේක ශිෂ්‍යයන්ට විතරක් නෙවෙයි. රැකියාවක් කරන කෙනෙක්ට, ඕනෑම කෙනෙක්ට තමන්ගේ එදිනදා වැඩවලදී මේ දේ අත්විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. හරි, දැන් අපි යමු ඊළඟ කාරණයට. ඒ තමයි මනෝභාවයේ වෙනස්කම්. නිින්ද නැතිකම අපේ හැඟීම් වලටයි මානසික සෞඛ්‍යයටයි කෙලින්ම වදිනවා. මේකේ වෙනස හරිම පැහැදිලියි. හොඳට නිදාගත්ත දවසක හිත හරිම සැහැල්ලුයි, සමබරයි. ඒත් නිින්ද මදි වුණොත් පොඩි දෙයටත් කේන්ති යනවා, නිකම්ම ආතතියක් දැනෙනවා, අනවශ්‍ය විදියට සංවේදී වෙනවා. ඇත්තටම දවසයි රැයි වගේ ලොකු වෙනසක්. ඇයි මෙහෙම වෙන්නේ? හේතුව තමයි මොලේ මහන්සි වෙලා ඉන්නකොට අපේ හැඟීම් පාලනය කරන කොටස, ඒකට කියන්නේ ඇමිග්ඩලා කියලා, ඒක ඕනවට වඩා ක්‍රියාකාරී වෙනවා. එතකොට වෙන්නේ පුංචි ප්‍රශ්නයක් වුණත් ලොකු කන්දක් වගේ පේන්න ගන්නවා. ප්‍රශ්නවලට විසඳුම් හොයන එක, හැඟීම් පාලනය කරගන්න එක, මේ හැමදේම අමාරු වෙනවා. දැන් අපි කතා කරමු ශරීරයටයි සෞඛ්‍යයටයි වෙන දේ ගැන. මොකද නිින්ද නොලැබීමේ ශාරීරික බලපෑම් කොහෙත්ම සුළුවෙන් තකන්න බෑ. ක්ෂණිකවම දැනෙන දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන එක. ඒ කියන්නේ ලෙඩ රෝග හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. අනිත් එක තමයි දවස පුරාම තියෙන මහන්සිය. ඒ වගේම අහිතකර කැම ಜಾති කන්න ලොකු ආසාවක් ඇති වෙනවා. ඒකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා. බඩගින්න පාලනය කරන ග්‍රලින් සහ ලෙප්ටින් කියන හෝමෝන දෙකේ සමබරතාවය නැති වෙනවා. මේවා තමයි ශරීරය අපිට දෙන අනුතුරු ඇඟවීම්. හැබැයි කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. කාර්යයත් එක්ක මේක මීට වඩා බරපතල සෞඛ්‍ය ගැටලු වලට පාර කපනවා. මේක ටිකෙන් ටික තමයි භයානක වෙන්නේ. මාස කිහිපයක් හරියට නිදාගන්නේ නැතුව ඉද්දී ශාරීරික ආරක්ෂක පද්ධති දුර්වල වෙන්න පටන් ගන්නවා. අවුරුදු ගාණක් මේ විදියට ගියාම අවදානම තවත් වැඩි වෙනවා. දශක ගාණක් පුරාවට නිදාගතව නිින්ද මදි වුණොත් හෘද රෝග, තරබාරුකම, දියවැඩියාව වගේ භයානක තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේක කොහෙත්ම සරල දෙයක් නෙමෙයි. අවසාන වශයෙන් තවත් හරිම වැදගත් දෙයක් ගැන කතා කරමු. ඒ තමයි ප්‍රතිචාර දක්වන වේගය සහ අපේ ආරක්ෂාව. නිින්ද මදි වුණාම ප්‍රතිචාර දක්වන්න යන වෙලාව අඩු වෙනවා. ඒ කියන්නේ රිය පදවනකොට හරි, යන්ත්‍ර සූත්‍රය එක්ක වැඩ කරනකොට හරි ඒ වගේ දේවල් හරිම භයානක වෙන්න පුළුවන්. මොලේ මහන්සියෙන් ඉන්නකොට තත්පරයකින් වෙන්න ඕන දෙයක් පරක්කු වෙලා ලොකු අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හරි. එහෙනම් අපි දැන් මේ හැමදේම එකතු කරලා බලමු. මෙච්චර වෙලා අපි කතා කළේ නරක ප්‍රතිඵල ගැන නේ. දැන් බලමු මේකට විසඳුම මොකක්ද? නිින්ද ඇයි මෙච්චර වටින්නේ කියලා. මේක තමයි අපි හැමෝම මතක තියාගන්න ඕනම දේ. නිින්ද කියන්නේ විවේක කාලයේ කරන සුඛෝපභෝගී දෙයක් නෙවෙයි. ඒක අපේ ශරීරයට නැතුවම බැරි ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක්. හරියට අපි කන, බොන, හුස්ම ගන්නා වගේම දෙයක්. එතකොට කොච්චර වෙලාවක් නිදාගන්න ඕනද? සාමාන්‍යයෙන් වැඩිහිටියෙක්ට රැයකට පය 7 ඉඳන් 9 දක්වා නිින්දක් අවශ්‍යයි කියලා තමයි කියන්නේ. මේ ඉලක්කම මතක තියාගන්න එක ගොඩක් වටිනවා. අවසාන වශයෙන් මේ කතාවේ සාරාංශය තමයි මේ. හොඳ ප්‍රමාණවත් නිින්දක් ලැබෙනකොට මොළයට හොඳට හිතන්න පුළුවන් වෙනවා, ශාරීරික නිරෝගීව තියෙනවා, ඒ වගේම මනෝභාවයත් සමබරව තියාගන්න පුළුවන් වෙනවා. අපි මුලින් කතා කරපු හැම ප්‍රශ්නයකටම උත්තරේ තියෙන්නේ මෙතන. ඉතින් මේ මුළු කතාවෙම අපිට ගන්න තියෙන වැදගත්ම පණිවිඩය තමයි සුවසේ නිදාගන්න, සුවපහසුව ජීවත් වන්න කියන එක. නිින්දට මුල් තැන දෙන එක කියන්නේ තමන්ගේ ජීවිතේටම කරන ලොකු ආයෝජනයක්. ඒ ගැන පොඩ්ඩක් හිතන්න.